එතකොට හිතන්නකො කොහොම කෙනෙක්ද කියලා. මිනිස්සු 1000කගේ හිතේ තියෙන ප්‍රශ්නවලට එකපාර උත්තර සපයනවා සක්දෙවිනි. එහෙනම් උන්වහන්සේගෙන් අහමු. සතරවරන් දෙවි රජවරු මේ දිව්‍ය පිරිසත් එකතු කරගෙන උන්වහන්සේ ළඟට යනවා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මෙන්න මේ වගේ ප්‍රශ්නයකට උත්තර හොයන්නයි උන්වහන්සේ ළඟට ආවේ. මොකක්ද මේ ප්‍රශ්නේ රජවරුනි? මේ රජවරු ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ලෝකේ තියෙන ඉහළම දානය මොකද්ද? මේ ලෝකේ තියෙන ඉහළම රසය මොකද්ද? මේ ලෝකේ තියෙන ඉහළම රතිය මොකද්ද? මේ ලෝකේ තියෙන ඉහළම සුවය මොකද්ද? සක්දෙවිනි මදක් කල්පනා කරලා කියනවා රජවරුනි ඔය ප්‍රශ්නට උත්තර දෙන්න නම් මම සුදුසු නැදි. මේ ප්‍රශ්නට උත්තරයක් හොයන්න නම් හොඳම කෙනා තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ දවස්වල සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නේ. අපි උන්වහන්සේ මුණ ගැහෙන්න යමු. මධ්‍යම රාත්‍රියේ විශාල දිව්‍ය කණ්ඩායමකට අඬගහගෙන සක්දෙවිඳු ජේතවනාරාමයට එනවා. මුළු ජේතවනාරාම භූමියම දිව්‍යමය ආලෝකයෙන් බබළුවාගෙන ඉන්නේ. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වඳලා ස්වාමීනි මේ දිව්‍ය කණ්ඩායමට ඇතිවෙච්ච ප්‍රශ්නයක් විසඳගන්න මං ගාවට ආවා. ස්වාමීනි මේ ප්‍රශ්නට උත්තර මම ගාවට නැති නිසා මේ ලෝකේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තථාගතයන් වහන්සේ විතරයි. ඒ නිසායි ස්වාමීනි ඔබ වහන්සේ ළඟට මේ පිරිස එකතු කරගෙන ආවේ. ශක්‍රදේවේන්ද්‍රයාණෙනි ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා සම්බ දානං ධම්ම දානං ජිනාති. ස්වාමීනි ලෝක ධාතුවේ තියෙන ඉහළම දානය කුමක්ද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහුවා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ දාන පැහැදිලි කරලා දෙනවා. ඒකේ ලෝකේ දාන හුඟක් තියෙනවා. සබ්බ දානං කියලා කියහම අපි දස දාන වස්තුවක් පිළිබඳව කතා කරනවා දන් දෙනකොට. එවනම් ප්‍රධාන වශයෙන් දාන වස්තු 10ක් තියෙනවා. සබ්බ දානං. ඒ ඇතුළු මේ ලෞකික දාන සියල්ලම මේ සබ්බ දාන කියන තැනට අයිති වෙනවා. මේ සියලුම ලෞකික දාන වලින් ලැබෙන ආනිසංසය කොච්චරයිද? ඒක තැනක පැහැදිලි කරනවා. මේ මුළු සක්වලේම ඒ කියන්නේ මුළු මහා පෘථිවියේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වාඩි වෙලා ඉන්න මේ මහ පොළව සම්පූර්ණම ඒ විදිහට වාඩි වෙලා ඉන්නේ. මේ බුදු පියාණන් වහන්සේගේ ධන මඩල ඊළඟ බුදු පියාණන් වහන්සේගේ ධන මඩල ගෑවෙනවා. මේ විදිහට මේ බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලා වඩා හිඳවලා හිරිස ඉහළට යනකොට දෙව්ලොව දක්වා ඉහළටත් වැඩ ඉන්නවා. මේ විශාල පිරිසක් බුදු පියාණන් වහන්සේලාට හරියට කෙසෙල් ගොඩ වගේ ඊටාම පිරිසිදු ඊටාම සියුම් සෙනෙහි සලු පූජාවක් කරනවා. බුදු කෙනෙකුට දෙන දාණය මොන තරම් ආනිසංසදායකද කියන එක අපිට හිතලා තීරණය කරන්නවත් බෑ. පෞද්ගලික දාන පිළිබඳව අපේ අය අහලා තියෙනවා. දක්ෂිනා විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් දේශනා කරනවා. ඒක 10 වෙනි එක තමයි ශාසනයට අන්තර්ගත වෙන අන්තිම දාණය වෙන්නේ. 14න් 4ක් බුද්ධ ශාසනයෙන් පිට තියෙන්නේ. 10 වල එක දක්වා ටික තියෙන බුද්ධ ශාසනය ඇතුලේ. එමනම් 10 වෙනි දාණය තමයි අවබෝධයෙන් පෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයෙකුට අපි දෙන දාන වේල. කොයිතරම් ආනිසංස ලැබෙනවද? අනාගත ජීවිත කෝටි ලක්ෂයක උපත හම්බ වෙනවා. පන්සිල් ආරක්ෂා කරන පෙරුවන් සරණ ගියපු ඒ කියන්නේ බෞද්ධයෙකුට දාන වේලක් දෙනවා නම් කෑම වේලක් දෙනවා නම් අනාගත ජීවිත කෝටි ලක්ෂයක උසාක දෙනවා නම්
සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුට දෙන ආහාර වේල මොන තරම් ආනිසංස වෙයිද? ඒකේ සීමාවක් නැහැ. එහෙමනම් පසේ බුදු පියාණන් වහන්සේට ලෞතර බුදු පියාණන් වහන්සේට දෙන දානය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. එහෙමනම් ධන මඩල ගැටෙන්න පසේ බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ ප්‍රධානව නමුත් මේ මහ පොළොවේ වඩා හිඳවලා දානයක් පූජා කළොත් පූජා කරන්නේ ඉතාම සිනිදු, ඉතාම සුවපහසු, කෙසෙල් ගොඩ තරම් සෞම්‍ය වෙච්ච අලු පූජාවක් කරන්නේ. ඒයින් ලබන ආනිසංසය එහෙමනම් කෙතෙක් වේද? දේශනා කරනවා. ඒ ආනිසංසයට වඩා එක හතර පද ගාථාවක් යම් ප්‍රමාණයක් දේශනා කරවන්න පුළුවන් නම් කෙනෙකුට, දේශනා කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒයින් ලැබෙන ආනිසංසය අරට වඩා කෝටි ගණනක් විශාලයි කියලා. අන්න ඒ නිසා ධර්ම දානයේ ඒ තරම්ම මහත්ඵලයි. දහස් වත්තියක් පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්ව ගන්නයි කියලා ආරාධනාවක් කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණයම මහා කල්ප 8යි කියලා සඳහන් කරන්නේ. මහා කල්පයක් කබා එක මහා කල්පයක් ඇතුළේ තියෙන අන්තර් කල්පයට ආයශවත් දැනගන්න අපට පුළුවන් කමක් නැහැ. තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එක මහා කල්පයක් ඇතුළේ අන්තර් කල්ප කියලා පුංචි කල්ප 256ක් තියෙනවා කියලා. මේ එක අන්තර් කල්පයකට කොච්චර මනුෂ්‍ය වර්ෂ ගණනක ආයුෂ තියෙනවද? එතනදී අන්තර් කල්පයකට තියෙන මනුෂ්‍ය වර්ෂය අද අපි ගණන් කරන ඉලක්කම් වලින් නම් කියන්න බෑ. ඒ තරම් දිගයි. අතීතයේ අය ගණන් කරපු ගණනින් තමයි යම් ප්‍රමාණයකට සඳහන් කරලා තියෙන්නේ. අතීතයේ අය ගණන් කරපු ලොකුම ගණනට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ අසංඛ්‍ය කියලා. අසංඛ්‍ය ලියන්න ඉලක්කම් කීයක් පාවිච්චි කරනවද? අසංඛ්‍ය ලියන්න පාවිච්චි කරන ඉලක්කම් ගණන 1.140යි. අපි ගණන් කරන ලොකුම ගාන ලියන්න පාවිච්චි කරන ඉලක්කම් ගාන කීයද? 1.12යි. අපි ඒකට කියනවා කෝටි ලක්ෂය, එහෙම නැත්නම් ට්‍රිලියන 1. එතකොට අපට වඩා අරගොල්ල මොන තරම් දිනුනද? මෙන්න මේ 1.140න් ලියන ගානටයි අසංඛ්‍ය කියලා කියන්නේ. එක අන්තර් කල්පයක් ඇතුළේ තියෙනවා දවස් 365 මනුස්ස වර්ෂය 1.140 ඒවා 86,40,000 කියලා අභිධර්ම පිටකයේ ලියවෙන අට කතාවේ පැහැදිලි කරනවා. දහස් වත්තියක් පිළිගන්නවම ස්වාමීනි ධර්ම දේශනාවක් කරන්න කියලා. එවන් අන්තර් මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා. එක මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය 86,40,256ක් තියෙන එකක් ඇතුලේ. ඉතින් මේ කරුණම අපිට හිතාගන්න බැරි තැනක තමයි තියෙන්නේ. ධර්ම දානය කියන එක අපිට කවදාවත් හිතන්න පුළුවන් කමක් නැහැ. අද අපි බණ අහන්නේ ධර්ම දානයක ප්‍රතිඵලයක් හැටියට නෙවෙයිද?